මේ තියෙන ලෝකේ මිල අධියෙන්ම අධිකවම කියන ශාකය. ඒ කියන්නේ අගාවුඩ් කියන ශාකය. මේකේ තියෙන විශේෂ වර්ග ගොඩක් තියෙනවා. වල්ලපට්ට කියලා තියෙනවා. ඒක වෙනයි මේ අගාවුඩ් කියන විශේෂිත වූ වර්ගයේ. දැන් මේක මේ පැල හිටවන්න ගිහිල්ලා ගොඩක් අය අමාරු වෙනවා. මම ඒක පෙන්නන්නම්. කද්ද කියලා දැන් බලපුවාම පේනවා පොඩි කහ පාටක් තියෙනවා ගස්වල. ඔව් මේ පියා එකේ බලපුවාම පොඩ්ඩක් තියෙනවා පොඩි කහ පැහැයක් මේ ගස්වල. ඔය වල්ලපට්ට හිටවන කට්ටියට කියන්නේ ඔන්න දැන් පේනවා පැහැදිලිව මේ ගහේ කහ පාටක් තියෙනවා. මේ වල්ලපට්ටා මෙන්න මේක කහ පාටයි. දැන් මේක කහ පාට එනවා. දැන් මම පෙන්නන්නම් මේ කහ පාට වුණාට පස්සේ ඊළඟ පියවරේදී මොකද්ද මේ ගහට සිද්ධ වෙන්නේ. දැන් කහ පාට වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ කොළ හැලෙන්න පොඩ්ඩක් පටන් ගන්නවා මූලික අවස්ථාව. ඔය තියෙන්නේ වල්ලපට්ට. මේක ලක්ෂ 2කමාරක් වෙනවා. මේ පැලේ ලොකු නාම ඉතින් ඔයගොල්ලෝ ගෙනල්ලා හිටවනවා. හිටවපුවාම මේ වැඩේ වෙනවා. වුණ ගමන් මුළු ශේෂ්ත්‍රයම ඉවරයි. ඔයගොල්ලෝ වියදම් කරපු සල්ලිත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අනිවාර්යෙන් ගහ මැරෙනවා. බේරන්න බෑ. ලොකු යායවල් හිටවලා තියෙනවාද? ඒගොල්ලෝ ලොකු පාඩු ලබලා තියෙනවා. මොකද හේතුව මෙන්න මේ ලෙඩේ මම පැහැදිලිව පෙන්නනවා. ඊට පස්සේ වෙන වැඩේ ලෙඩෙන් පස්සේ ගහට සිද්ධ වෙන දේ ඔන්න විපර්යාසේ ගහෙන් පස්සේ ඔන්න සිදුවීම අංක 1. ඔන්න තද කහ. පේනවනේ. ඊළඟට පස්සේ ඔන්න ඔයගොල්ලෝ දන්නේ නැහැ වගාව හිටවලා ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් ওই ගහ පේන්නේ නැහැ මොනවත් නැහැ කැලෑ වෙනවා. දෙවනි අදියර කොළ හැලිලා ඕන. ඔන්න ඔය ආකාරයට කොළ හැලෙනවා. අපේනවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගහ මැරීම සිද්ධ වෙලා මෙතෙන් දෙනකම් මැරිලා උඩ දැල්ලේ ඉඳන් ටික ටික මැරලා කඳට එනකම් මෙන්න මේ ආකාරයේ මෙහෙම පහළට මැරීගෙන ගිහිල්ලා මේ ගහ විනාශ වෙනවා. එතකොට ඕගොල්ලෝ හිටුවට පස්සේ මාස 6ක් විතර ගිහිල්ලා ගිහින් බලනකොට ගස් 2 3 මැරිලා හොයාගන්න බෑ. වෙන්නේ මොකද්ද දන්නේ නැහැ. මහා විනාශයක් වෙලා මුළු යායම මැරෙනවා. දැන් මේක පැතිරෙනවා. දැන් මේ ගහෙන් ගහට මේ ගහෙන් අර ගහට මේ පැතිරිච්ච ඒවා තමයි අයින් කරලා තියෙන්නේ. එහෙනම් දැන් මෙතන තියෙනවා වගාවේ කොළ පාට ඒවා කහ පාට ඒවා තියෙනවා. ඒ මොකද මේ හැදීමේ තියෙන මේ හැදිලා දැන් මේක පැතිරෙනවා. මේකට බෙහෙත් නැහැ. මේක හැදුණු ගම මුළු යායම ඉවරයි ඔක්කොම ඉවරයි. ඔයගොල්ලෝ අමාරුවේ සල්ලිත් අපතේ අක්කර ගණන් ඉවරයි මහන්තියත් ඉවරයි. මෙන්න මේක තමයි මේකේ තියෙන විශේෂම මේකනේ මේ ගස් හිටවන්න අමාරුයි කියන්නේ. අමාරු හේතුව තමයි මේක. වල කෝටි ගණක් වියදම් කරලා මේක හිටවුවට පස්සේ ලබන්න උලාභය අන්තිමේදී අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ බලනකොට ගස් 1 2 මැල්ලා මේ තත්ත්වය උදා වෙලා මහා බලාපොරොත්තුවක් හන්දරාවක් විනාශයටපත් වෙනවා. ඔව් අපි මේක දැන් අත්හදා බැලීමක් වශයෙන් මේකට එක එක බෙහෙත් වර්ග අපි ගහලා තියෙනවා. මේකට කැප්ටාන් එක ගැහුවා ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ කොන්ඩිස් ගැහුවා ඒත් ආන්සර් කරන්නේ නැහැ. නමුත් දැන් අපි මේ සම්බන්ධව සාකච්ඡා කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වනජීවි එකත් එක්ක කතා කළා. මේ පැලේ රෝගේ හඳුරගෙන දැනට ප්‍රතිකර්මයක් වශයෙන් දැන් අද මේකට අපි යම් බෙහෙත් ගහලා තියෙන්නේ. අපි මේ බෙහෙත් සාර්ථකද නැද්ද කියන එක කොයි තාක් දුරට හොඳද නරකද කියන එක සාර්ථක වුණාද කියන එක ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම සතියකින් හෝ දෙකකින් ගේනවා. එතකොට ඕගොල්ලෝට බය වෙන්න දෙයක් නැහැ. අපි මේ වගේ මේක ඕගොල්ලෝ මේ වගේ තියාගන්න නැහැ. ගෙනාපු ගාම ටක්